සිරු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මොබිලෙන් අපේ YouTube channel එකට. අද අපි ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ 2024 අවුරුද්දේ නිකුත් වුණ crime thriller category එකට අයත් මොක්ෂ පාටම් කියන තෙලිඟු මූවි එක. මේ මූවි එකේ කතාව පැත්තට හැරුණොත් ගයත්‍රි කියලා කියන්නේ හොටෙල් එකක සාමාන්‍ය රස්සාවක් කරන ගැහැණු කෙනෙක්. සල්ලි ප්‍රශ්න නිසා සෑහෙන කනගාටුදායක ජීවිතයක් ගත කරන ගයත්‍රිගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ එයා වැඩ කරන හොටෙල් එකේ කාමරයක් ඇතුළේ තිබිලා හම්බ වෙන කෝටි ගානක සල්ලි බෑග් එකක් නිසා. තමන්ගේ ප්‍රශ්න ඔක්කොම විසඳුනා කියලා සතුටු වුණත් ඇත්තටම ගයත්‍රිගේ ජීවිතේ ප්‍රශ්න පටන් ගන්නෙ මෙන්න මේ සිදුවීමත් එක්ක. ඉතින් හිතාගන්නත් බැරි අවසානයක් තියෙන මේ මූවි එකත් අවසානය වෙනකන්ම රැඳී ඉන්න. ඒ වගේම තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ මධ්‍යම ප්‍රාන්තික පවුලක කාර්යබහුල උදෑසනක්. ඉතින් මේ මූවි එකේ ප්‍රධාන චරිතය තමයි ගයත්‍රි කියලා කියන්නේ. මේ වෙලාවේදී ගයත්‍රි එයාගේ හස්බන්ඩ් මහේෂ්ගේ එයාගේ පුතා බන්නුගේ උදේ කෑම හදන ගමන් ඉන්නේ. නමුත් ඉතින් මේ වෙලාවේදී මහේෂ් මෙයාට උදව් කරන්න හැදුවත් මෙයා කියන්නේ මම මගේ වැඩ බලා ගන්නම් ඔයා ගිහින් බන්නුව ලෑස්ති කරන්න කියලා. ඒත් ඉතින් මහේෂ්ට මේ වෙලාවේදී මෙයාගේ කතා බහින් තේරෙන්නේ මෙයා මොකක් හරි ලොකු ප්‍රශ්නික ඉන්නවා කියලා. මහේෂ් ගයත්‍රිගෙන් මේ දේවල් ඇහුවත් මෙයා කිසිම උත්තරයක් දෙන්නේ නැතුව මහේෂ්ට එක දිගටම බනින්න පටන් ගන්නවා. ඒත් ඉතින් ගයත්‍රි තමන්ට බනින්නේ ඇයි කියලා කිසිම දෙයක් දන්නේ නැති මහේෂ් සද්ද නොකර ගිහිල්ලා පුතාව ලෑස්ති කරන්න ගන්නවා. ඒත් එක්කම අපිට මේ වෙලාවේදී පෙන්වන්නේ වයසට ගිහින් ඒ තමතක වීමේ ලෙඩක් තියෙන මහේෂ්ගේ අම්මා සාවිත්‍රිව. සාවිත්‍රි මේ වෙලාවේ මේ ඉන්නේ තමන්ගේ පුතා මහේෂ් කියන එක අමතක වෙලා ලොකු පොල්ලක් අරගෙන මහේෂ්ට හොඳටම ගහනවා. ඒත් ඉතින් අම්මගේ තත්ත්වය හොඳටම දන්න මහේෂ් මේකිනුත් බේරිලා බන්නු ළඟට ඇවිල්ලා එයාව ලෑස්ති කරනවා. මේ වෙලාවේදී තමයි ගයත්‍රි මහේෂ්ගේ අම්මට කියන්නේ කෑමත් උයලා තියෙන්නේ බෙහෙත් ටිකත් ලෑස්ති කරලා තියෙන්නේ ඒ නිසා කාලා බෙහෙත් බොන්න කියලා. මෙහෙම කියලා මේ තුන් දෙනා ගෙදරින් පිට වෙලා යනවා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ ගයත්‍රි එයාගේ හස්බන්ඩ්ුයි පුතා බන්නුයි කාර් එකේ යන විදිහ. ඉතින් මේ වෙලාවේදී බන්නු කාර් එකේ රේඩියෝ එක දැම්මත් ගයත්‍රි මේ වෙලාවේදී කියන්නේ ඔය මල මගුල ඕෆ් කරන්න මට කනක් ඇහිලා ඉන්න ඕනි කියලා. ඒත් ඉතින් බන්නු මේක ඕෆ් කරන්නේ නැති තැන ගයත්‍රි හයියෙන් කෑ ගහලා කියන්නේ ඔක නවත්වන්න කියලා. ඉතින් එහෙම නවත්වන්න කියනවත් එක්කම තමයි මහේෂ් කාර් එක නතර කරන්නේ. ඒත් ඉතින් ගයත්‍රි මේ වෙලාවේදී මහේෂ්ට කියන්නේ මම ඔයාට නෙවෙයි කිව්වේ ඒක කිව්වේ බන්නුට කියලා. ඒත් එක්කම තමයි මහේෂ් කියන්නේ මම කාර් එක නතර කරේ ඔයා කිව්ව නිසා නෙවෙයි දැන් බලන්න අපි ඉස්කෝලේ ළඟටම ඇවිත් ඉන්නේ කියලා. ඉතින් ඒත් එක්කම පියවිසිහිට එන ගයත්‍රි දකිනවා එයාලා දැන් ඉන්නේ ඉස්කෝලේ කියන එක. මේ වෙන දේවලුත් එක්ක මහේෂ්ට ගයත්‍රිගේ වෙනසක් තේරුණත් මෙයා ඒ ගැන අහන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ තමයි මේ දෙන්න බන්නුව ඉස්කෝලේටත් දාලා මෙතනින් පිට වෙලා එන්නේ. ඉතින් මේ දෙන්න ආපහු කාර් එකේ එන ගමන් ඉදි තමයි මහේෂ් මෙයාගෙන් අහන්නේ ඇත්තටම ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒ දෙත් එක්කම තමයි ගයත්‍රියාගේ හිතේ තියෙන ප්‍රශ්නය මහේෂ්ට කියන්න පටන් ගන්නෙ. එයාලා දෙන්න අවුරුදු 10ක් තිස්සේ එකතු කරපු ලක්ෂ 10ක මුදලක් මහේෂ්ගේ යාළුවෙක්ගේ බිස්නස් එකකට ඉන්වෙස්ට් කරන්න මහේෂ් තීරණය කළා තියෙනවා. ඒත් හරිම අවාසනාවන්ත විදිහකට මහේෂ්ගේ මේ යාළුවා ලොරි එකට හැප්පිලා මෙයා ගිහින් තියෙනවා. මේ වෙනකොට අවමගුල වැඩ ඉවර නිසා ගයත්‍රි මහේෂ්ට බල කරන්නේ ගිහිල්ලා පවුලේ අයට කියලා මේ සල්ලි ටික ඉල්ල ගන්න කියලා. ඒත් ඒ තමන්ගේ හොඳම යාළුවගේ පවුලේ අය නිසා මහේෂ් ඒක මග හරිමින් තමයි ඉන්නේ. ඉතින් මහේෂ් මේ වෙලාවේදී ගයත්‍රි මේ දේවල් කියද්දිත් කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ඉතින් මේකට කේන්ති යන ගයත්‍රි වාහනයෙන් බැහැලා යන්න හදනකොට මහේෂ් මේ වෙලාවේදී කියන්නේ ඔයා කලබල වෙන්න එපා දෙවියෝ අපි ගැන බලාගෙන ඉවි කියලා. ඉතින් ඒත් එක්කම තමයි ගයත්‍රි කියන්නේ දෙවියෝ උඩින් ඇවිල්ලා මගේ ඔඩොක්කුවට සල්ලි විසික් කරයිද කියලා. ඉතින් ඔයාගේ ගොන් කතාවලට උත්තර දෙන්න වෙලාවක් නැහැ කියමින් ගයත්‍රි පිට වෙලා එන්නේ එයා වැඩ කරන හොටෙල් එකට. ඉතින් මේ ගයත්‍රි වැඩ කරන්නේ හේමන් කියන හොටෙල් එකේ මැනේජර් කෙනෙක් විදිහට. ඒත් එක්කම මෙයා හොටෙල් එකේ ඇතුළට එද්දි තමයි මෙයාට මේ හොටෙල් එකේ ලොක්කව මූණටම හම්බ වෙන්නේ. නමුත් ඉතින් පරක්කු වුණ එකට ලොක්කගෙනුත් කතාවක් අහගෙනම තමයි ගයත්‍රි වැඩ කරන්න පටන් ගන්නෙ. ඉතින් මෙයා මේ විදිහට වැඩ පටන් ගන්න හදනකොටම තමයි මේ හොටෙල් එකේ අයිතිකාරයාගේ පුතා වෙන හේමන්ත් මෙයාට හම්බ වෙන්නේ. හේමන්ත් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ගයත්‍රිව පොළඹව ගන්න උනත් ගයත්‍රි හැම මොහොතකම මෙයාව මග හරිනවා. මේ අතරේ ගයත්‍රි හොටෙල් එකේ තියෙන කාමර හැම එකක්ම හරියට සූදානම් කරලාද කියලා පරීක්ෂා කරනකොට එක කාමරයක කබඩ් එකක තිබිලා මෙයාට බෑග් එකක් හම්බ වෙනවා. ඉතින් මේ බෑග් එකත් කාමරයෙන් එළියට ගන්න ගයත්‍රි උත්සාහ කරන්නේ කොහොම හරි මේ බෑග් එක ඒ අයිතිකාරයාට දෙන්න. ඒත් ඉතින් නොහිතූ විදිහට ලිෆ්ට් එක ළඟදී බෑග් එකේ ෂිපර් එක කැඩිලා යන නිසා තමයි මේ වෙලාවේදී ගයත්‍රි දකින්නේ මේ බෑග් එක පුරවලා තියෙන්නේ සල්ලි කියන එක. ඉතින් මෙයා මේ වෙලාවේදී දැකපු මේ දේත් එක්කම තමන්ගේ අදහස වෙනස් කරගන්න ගයත්‍රි ආයමත් බෑග් එක අරගෙන කාමරයට ඇවිල්ලා බෑග් එක ඇරලා ඒකේ තියෙන සල්ලි දිහා පුදුමයෙන් වගේ බලාගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට ගයත්‍රිගේ හොටෙල් එකට මේ සල්ලි ආවේ කොහොමද කියන එක ගැන අපි දැන් බලමු. ඒත් එක්කම අපිට මේ හැම දෙයකටම මුල් වෙච්ච අතීත කතාවේ ආරම්භක කොටස පෙන්නනවා. ඉතින් මේ වෙලාවේදී අපිට පෙන්වන්නේ වරුන් සහ අර්ජුන් කියන දෙන්නගේ කතා බහක්. මේ වෙලාවේදී වරුන් අර්ජුන්ට කතා කරලා කියනවා මගේ ළඟ සල්ලි ටිකක් තියෙනවා මට ඒවා ටිකක් අරගෙන රටින් පනින්න ඕනේ.
ඒ නිසා හොර පාස්පෝර්ට් එකක් හදලා දෙන්න කියලා. මේක ටිකක් ඩේන්ජර් වැඩක් වුණත් Tamanට හොඳ ගාණක් හම්බ වෙන නිසා අන්තිමේදී වැඩේ කරලා දෙන්න අර්ජුන් එකඟ වෙනවා. ඒත් එක්කම තමයි අපිට මේ වෙලාවේදී පෙන්වන්නේ අර්ජුන් ඇත්තටම වැඩ කරන්නේ රජයේ පාස්පෝර්ට් දෙපාර්තමේන්තුවේ කියන එක. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ එයා ඔෆිස් එකට ගිහිල්ලා වරුන්ගේ පාස්පෝර්ට් එක හදමින් ඉන්න අතරේ මෙතනට එන මැරයෝ කීප දෙනෙක් අර්ජුන් එයාගේ මාමා ළඟට අරගෙන යනවා. ඉතින් මේ වෙලාවේදී තමයි අපිට පෙන්වන්නේ අර්ජුන් පැටලිලා තියෙන්නේ මොන වගේ දෙයකටද කියන එක. අර්ජුන් එයාගේ මාමගෙන් මීට මාස 3කට කලින් ලක්ෂ 25ක විතර මුදලක් පොලියට අරගෙන තියෙනවා. හැබැයි මේ සල්ලි දෙන්නවත් කෝල් එකක් ආන්සර් කරන්නවත් නැති නිසා තමයි මම මේ විදිහට එයාගේ තැනට ඇවිල්ලා අර්ජුන්ව අරගෙන ඇවිත් තියෙන්නේ. මේ වෙලාවේ අර්ජුන්ගේ මාමා එයාට සල්ලි නොදුන්න අයට වෙන දේ අර්ජුන් ඉස්සරහම පෙන්වන්න සලස්වනවා. ඒ වගේම ඒ විදිහට දරුණු ඉරණමක් ඔයා මගේ පුතා වුණත් ඔයාටත් වෙන්න පුළුවන් කියලා අර්ජුන්ට තර්ජනය කරනවා. මේ වෙලාවේ තමයි අර්ජුන් කියන්නේ ඔයා දීපු ලක්ෂ 25 මම බඳින්න හිටපු ගෑනු කෙනා මේගන අරගෙන පැනලා ගිහින් කියලා. ඒ කතාවටත් අර්ජුන්ට බනින එයාගේ මාමා සතියක් ඇතුළත සල්ලි ගේන්න කියලා අර්ජුන්ට තර්ජනය කරලා එතනින් පිට වෙලා යනවා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ එතනින් පිට වෙලා කාර් එකේ යන ගමන් ඉන්න අර්ජුන් එක තැනක නතර වෙලා පොලිස් නිලධාරියෙක් හම්බ වෙලා කතා කරමින් ඉන්න විදිහ. අර්ජුන් මේ වෙලාවේදී අහන්නේ මේගන ගැන මොකක් හරි තොරතුරක් හොයාගත්තද කියලා. පොලිස් නිලධාරියා මේ වෙලාවේදී කියනවා එයා අතුරුදහන් වෙන්න කලින් කෝල් කරලා තියෙන්නේ ඔයාගේ නම්බරයට කියන එක ඇරුණම වෙන කිසිම තොරතුරක් නැහැ. හැබැයි ඉතින් එයා ඉන්නවනම් ඉන්න ඕනේ මේ නගරේමයි කියලා. ඉතින් එහෙනම් මම මේ ගැන පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්නද කියලා මෙයා ඇහුවත් පොලිස් නිලධාරියා මේ අතුරුදහන් වීමට ප්‍රධාන සැකකාරයා විදිහට ඔයාවයි අහුවෙන්නේ ඒ නිසා පැමිණිල්ලක් දාන්න එපා කියලා කියනවා. ඉතින් අර්ජුන්ට මෙහෙම කියලා පොලිස් නිලධාරියා මෙතනින් පිට වෙලා යනවා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ ශාන්වි කියන ගැහණු ළමයව. ඉතින් මේ ශාන්වි මැරි කරලා ඉන්නේ හරිම දරුණු මිනිස්සෙක් වගේම එයා ශාන්විට කායික වගේම මානසිකවත් හිරිහැර කරන කෙනෙක්. ඉතින් මේ ශාන්විට එයාගේ තාත්තගෙන් විශාල දේපලක් උරුම වෙලා තියෙනවා වගේම එයාගේ හස්බන්ඩ් ඒ සල්ලි තමයි පරිහරණය කරන්නේ. හැබැයි ඉතින් ශාන්විගේ අනුමැතිය නැතුව හස්බන්ඩ් ශාන්විගේ තාත්තගේ සල්ලි ගන්න පුළුවන්කමකුත් නැහැ. ශාන්විට මෙයාගෙන් ඩිවෝස් වෙන්න ඕනිකම තිබ්බත් මෙයා එහෙම කරන්න ඇත්තේ පවුලේ අය එයාව අයින් කරලා දායි කියලා තියෙන බයට. ඉතින් අන්න ඒ නිසයි හැම දුකක්ම ඉවසගෙන ශාන්වි මෙයත් එක්ක ජීවත් වෙන්නේ. මේ අතර තමයි ශාන්විගේ හස්බන්ඩ් ශාන්විට කියන්නේ එයාට ටික දවසකට බැංගලෝර වලට යන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒ දේත් එක්කම මෙයා බැංගලෝර වලට යද්දි ශාන්වි එයාගේ නිදහස උපරිමයටම ගන්නවා. ඉතින් අන්න ඒ නිදහස නිසා තමයි ශාන්වි එයාගේ යාළුවත් එක්ක නයිට් පාටි එකකට යන්නේ. මේ වෙලාවේදී ශාන්විගේ තත්ත්වය හොඳටම දන්න ශාන්විගේ යාළුවා මෙයාට කියන්නේ අපි ඔය හැමදේම අමතක වෙන්නත් එක්ක ටිකක් ඩාන්ස් කරමු කියලා. ඉතින් මේ දෙන්න මෙහෙම ඩාන්ස් කර කර ඉන්නකොට තමයි මේ දෙන්නම දකින්නේ පාටි එකේ ලස්සනට සින්දු කියන කොල්ලෙක්ව. ඉතින් මේ වෙලාවේ ශාන්වි මේ කොල්ලා දිහා ස්පිය ගහන්න නැතුව බලාගෙන ඉද්දි තමයි මෙයාගේ යාළුවා මෙයාට විහිළු කරන්නේ. ඉතින් කසාද බැඳලා ඉන්න මට ඔය වගේ විහිළු කරන්න එපා කියලා ශාන්වි කියද්දි ස්ටේජ් එකේ සින්දු කියපු මේ විසු කියන කොල්ලා ශාන්වි ළඟටම ඇවිත් කතා කරනවා. ඉතින් මේ සිද්ධිය මෙහෙම වෙන අතරේ අපි ආයෙමත් සම්බන්ධ වෙන්නේ ගයත්‍රි වැඩ කරන හොටෙල් එකට. මේ වෙලාවේ තමයි ගයත්‍රිට මතක් වෙන්නේ මේ බෑග් එක අයිති වෙන්න ඕනේ මීට කලින් හෝටලේට ආපු කෙනෙක්ට කියන එක. ඉතින් මේ දේ තේරුම් ගන්නවත් එක්කම තමයි ගයත්‍රි ඉක්මනටම ගිහිල්ලා හෝටෙල් එකේ ලොග් පොත පරීක්ෂා කරන්නේ. ඒ වෙලාවේ තමයි ගයත්‍රි දකින්නේ මේ ලොග් පොතේ වරුන් කියලා කෙනෙක්ගේ නමක් තියෙනවා කියන එක. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති කලින් අර්ජුන්ට කතා කරපු වරුන් මේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක. මේ අතර ගයත්‍රි ලොබි එකේ ඉදි දකිනවා සල්ලි බෑග් එක තියෙන කාමරයට කෙනෙක් යන්නයි හදන්නේ කියලා. ඉතින් අන්න ඒ නිසා ඉක්මනටම එයාට කලින් කාමරයට යන ගයත්‍රි හදන්නේ මේ සල්ලි බෑග් එක කොහොම හරි හංගන්න. ඒත් ඉතින් එයාට මේ හදිස්සියේ මේ සල්ලි බෑග් එක හංගන්න තැනක් කොහෙත්ම හිතා ගන්න විදිහක් නැහැ. ඉතින් මෙයා මේ විදිහට සල්ලි හංගන්න හදනකොට තමයි මේ කාමරයේ අයිති කෙනා මෙතනට එන්නේ. ඉතින් කාමරයට මෙයාලා එනවත් එකම තමයි මෙයාලට තේරෙන්නේ මේ කාමරයට කොහෙන් හරි වතුර ගල්ලා තියෙනවා කියලා. මේ වෙලාවේදී ගයත්‍රි බාත්රූම් එක ඇතුලේ ඉඳන් ඇවිත් මෙයාලට කියන්නේ මේ බාත්රූම් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා අනිත් කාමරයට යන්න කියලා. ඊට පස්සේ ගයත්‍රි කරන්නේ සල්ලි ටික ඔක්කොම මේසයක් උඩින් අතුරලා ඊළඟට කරන්නේ මොකක්ද කියලා කල්පනා කරන එක. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ අර්ජුන් එයාගේ සහෝදරයා වෙන්කට්ව හම්බ වෙන්න ගිහින් ඉන්න විදිහ. එයා වෙන්කට්ට ගිහින් කියනවා වරුන් කෝටි ගාණක් සල්ලියක් අරගෙන මට ලක්ෂ 10ක් දෙන්න හදනවා අපි ඒකට ප්ලෑන් එකක් ගහලා මේ ඔක්කොම සල්ලි ටික අරගමු කියලා. මුලදී වෙන්කට් මේකට අකමැති වුණත් මේකෙන් පස්සේ මුළු ජීවිතයම වෙනස් වෙනවා කියලා අර්ජුන් කිව්වට පස්සේ අන්තිමේදී මේ ප්ලෑන් එකට වෙන්කට් එකඟ වෙනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ අපිට පෙන්වන්නේ ශාන්වි මේ වෙනකොටත් විසුට ආදරය කරන්න පටන් අරන් තියෙන විදිහ. තමන්ගේ හස්බන්ඩ් නිසා ගොඩක් දුක් විඳපු ශාන්වි විසු එක්ක විසුගේ ගෙදර ගිහිල්ලා හරිම සතුටින් කාලය ගත කරන්න පටන් ගන්නවා. ඉතින් දවස් ගණන් පුරා ඒ දෙන්න ගොඩක් ආදරෙන් ඉන්න අතරේ විසු තීරණය කරනවා ශාන්වි තමයි එයාට ගැළපෙනම කෙනා කියලා. මේ වෙලාවේදී විසු මුද්දක් අරගෙන ඇවිත් ශාන්විට එයාව මැරි
කරන්න කියලා ප්‍රපෝස් කරනවා. මේ වෙලාවේදී මේ වෙන දේත් එක්කම ගොඩක් කලබල වෙන ශාන්වි විසුට කියන්නේ මම මැරි කරලා ඉන්න කෙනෙක් කියලා. ඒ වගේම මගේ තනිකම නිසා මම ඔයත් එක්ක හිටියේ කියලාත් ශාන්වි විසුට කියනවා. මේ කතා ඔක්කොම ඇහුවට පස්සේ විසු ගොඩක් ෂොක් වෙලා බලන් ඉද්දි ශාන්වි බෑග් ටිකත් පැක් කරගෙන මෙතනින් පිට වෙලා යනවා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ ගයත්‍රිට බන්නුගේ ඉස්කෝලෙන් කැඳවීමක් ලැබිලා තියෙන හැටි. ගයත්‍රි බන්නුගේ ඉස්කෝලේට හරි වෙලාවට සල්ලි ගෙව්වේ නැති නිසා ප්‍රින්සිපල් එයාට කියනවා ඔයාට ගැලපෙන ඉස්කෝලේකට දරුවව දාගන්න කියලා. ඒත් එක්කම අපිට අනිත් පැත්තෙන් පෙන්වන්නේ අර්ජුන් එදාරය වෙනකන්ම ඔෆිස් එකේ ඉඳලා වරුන්ගේ පාස්පෝර්ට් එක හදන වැඩේ ඉවරයක් කරගන්න විදිහ. මේ වැඩේත් ඉවර කරගෙන එයා ගෙදර යන කාර් එකට නගිනකොටම තමයි පොලිසිය කෙනෙක් වරුන්ගේ ෆොටෝ එකක් පෙන්නලා අර්ජුන්ගෙන් අහන්නේ මෙයාව දැකලා තියෙනවද මෙයාව අඳුරනවද කියලා. ඉතින් අර්ජුන් මේ වෙලාවේදී මං එහෙම කෙනෙක් දැකලත් නැහැ මං එහෙම කෙනෙක් දන්නෙත් නැහැ කියලා උත්තර දෙද්දී පොලිසිය කෙනා තව දුරටත් මෙයාගෙන් ප්‍රශ්න අහලා අන්තිමේදී මෙයාගේ වාහනයටත් නගිනවා. ඉතින් මේ කතා බහත් එක්කම තමයි අර්ජුන් දැනගන්නේ මේ පොලිසිය කෙනා එයාගේම පන්තියේ ඉඳපු රාජේෂ් කියලා. රාජේෂ් මේ වෙලාවේදී අර්ජුන්ට ෆොටෝ එකකුත් පෙන්නලා අහනවා හොඳට මතක් කරලා බලන්න ඔයාට ඇත්තටම මෙයාව මතක නැද්ද කියලා. ඉතින් මේ ෆොටෝ එක දකිනවත් එක්කම අර්ජුන් රාජේෂ්ට කියනවා වරුන්ව දැකලා දැන් ලොකු කාලයක් වෙනවා ඒ නිසා එයාව හරියට මතක නැහැ කියලා. ඉතින් මේ අර්ජුනයි රාජේෂුයි එකම පන්තියේ යාළුවෝ දෙන්නෙක් නිසා තවදුරටත් මේ දෙන්න අඳුනගෙන තවදුරටත් විස්තර කතා කර කර බාර් එකකට ගිහිල්ලා ඩ්‍රින්ක් එකක් දානවා. රාජේෂ් මේ වෙලාවේ අර්ජුන්ට කියන්නේ වරුන් එයා වැඩ කරපු තැනින් සල්ලි වගේක් හොරකම් කරගෙන පැනලා ගිහින් ඒකයි අපි මේ එයාව හොයන්නේ කියලා. ඒ වගේම එයාට රටින් පැනගන්න ඕනේ වුණොත් පාස්පෝර්ට් එකක් ඕන නිසා ඔයාව හොයාගෙන අනිවාර්යෙන්ම ඒවි. එහෙම ආවොත් එහෙම අනිවාර්යෙන් මට දැනුම් දෙන්න කියලා රාජේෂ් අර්ජුන්ට කියනවා. නමුත් ඉතින් කතාව බලන අපි දන්නවා අර්ජුන් මේ වෙනකොටත් වරුන්ගේ පාස්පෝර්ට් එකත් හදලා ඉවරයි. නමුත් ඉතින් අර්ජුන් මේ වෙලාවේදී වරුන් ආපහු ආවොත් එහෙම ඔයාට අනිවාර්යෙන් දැනුම් දෙන්නම් කියලා රාජේෂ්ට පොරොන්දු වෙනවා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ විසු පහුවදාම ශාන්විව හොයාගෙන එයාගේ ගෙදරට එන විදිහ. හැබැයි ඉතින් විසු මේ වෙලාවේදී ශාන්විගේ ගෙදරට එන්නේ හොඳ සිහියකින් නම් නෙමෙයි. ශාන්වි මේ වෙලාවේදී කියන්නේ හස්බන්ඩ් ආවොත් එහෙම අපි දෙන්නව මේ විදිහට දැක්කොතින් මොන වගේ විනාශයක් වේද දන්නේ නැහැ. ඒ නිසා ඉක්මනටම යන්න කියලා. ඉතින් මේ වෙලාවේදී මේ දෙන්නගේ රණ්ඩුව අතර තමයි ගෙදර බෙල් එක කවුරු හරි ගහන්නේ. ඉතින් ඒ ඇවිල්ලා ඉන්නේ Tamanගේ හස්බන්ඩ් කියලා තේරුම් ගන්න ශාන්වි විසුව කාමරයක ඇතුලේ හංගනවා. හැබැයි ඉතින් විසු ඒ කාමරයේ ඇතුලේ ඉඳගෙන හැමදේම බලාගෙනයි ඉන්නේ. මේ වෙලාවේදී ශාන්විගේ හස්බන්ඩ් ඇවිල්ලා ශාන්විගෙන් අහන්නේ ඔයා මොකටද ඔච්චර බය වෙලා ඉන්නේ කියලා. ඉතින් මෙයාගේ වෙනසක් තේරෙන නිසාම හස්බන්ඩ් මෙයාට කියන්නේ මං ඇවිල්ලා ඔයාලගේ වැඩේට ඩිස්ටර්බ් කරාද කියලා. ඉතින් මේ විදිහට ශාන්විගේ හස්බන්ඩ් සැකයක් ආපු නිසාම එයා මේ වෙලාවේදී මුළු ගේ පුරාම කවුද ඉන්නේ කියලා හොයන්න පටන් ගන්නවා. ඒත් ඉතින් වාසනාවකට වගේ මෙයාට විසුව හොයාගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ දේත් එක්කම තමයි ශාන්වියාගේ හස්බන්ඩ්ට හොඳ කනේ පාරක් ගහන්නේ. මේ දෙයට හොඳටම තරහ ගිහින් හස්බන්ඩ් ඊට පස්සේ එයාගේ බෙල්ට් එක ගලවලා ශාන්විට හොඳටම පහර දෙනවා. ඉතින් මේ සිද්ධ වෙන හැමදේම ඇතුළට වෙලා විසු බලාගෙන ඉන්නේ ලොකු තරහක් හිතේ තියාගෙන. මේ අතරදී තමයි ශාන්විගේ හස්බන්ඩ්ට කෝල් එකක් එන්නේ. මේ කෝල් එක නිසා මෙයා එළියට ගියාට පස්සේ තමයි හිටපු කාමරේ ඉඳලා විසු එළියට එන්නේ. ශාන්විට මේ සිද්ධ වෙච්ච දේත් එක්ක ගොඩක් වේදනාවෙන් ඉන්න විසු මෙයාව බදාගෙන කියන්නේ ඔයා මේ අපායේ තවදුරටත් ඉන්න ඕනි නැහැ මාත් එක්ක ජීවත් වෙමු කියලා. ඒ දේත් එක්කම තමයි ශාන්වි කියන්නේ එයා අපි හිතන තරම් ලේසි කෙනෙක් නෙවෙයි අපි දෙන්නව හොයන් ඇවිත් එයා මරලා දායි කියලා. ඒත් ඉතින් විසු මේ වෙලාවේදී කියන්නේ අපි දෙන්න මොකටද මැරෙන්නේ අපි දෙන්න එකතු වෙලා එයාව මරලා දාමු කියලා. මේකෙන ටික වේලාවක් කල්පනා කරන ශාන්වි අන්තිමේදී ඒ තීරණයට කැමති වෙනවා. මේ අතරදී වෙන්කට්ව හම්බ වෙන්න යන අර්ජුන් වරුන්ගේ සල්ලි ටික හොරකම් කරන්නේ කොහොමද කියලා ප්ලෑන් එකක් ගහනවා. ඒත් එක්කම විසු ශාන්වි එක එකතු වෙලා එයාගේ හස්බන්ඩ්ව මරණ විදිහක් ගැන ප්ලෑන් කරනවා. අන්තිමේදී ඇක්සිඩන්ට් එකක් විදිහට පෙන්නලා හස්බන්ඩ්ව මරමු කියලා ශාන්වි යෝජනා කරනවා. ඉතින් හරියටම මේගොල්ලෝ ප්ලෑන් කරපු දවසේ ශාන්විගේ හස්බන්ඩ් කඩයක් ඇතුළට යනකම් විසු ලොරියකට වෙලා බලාගෙනයි ඉන්නේ. ඊට පස්සේ එයා එළියට එනකම් විසු ලොරිය ස්ටාර්ට් කරගන්නවා. මේ අතර අර්ජුන් සහ වෙන්කට් දෙන්නත් එයාලගේ ප්ලෑන් එකට අනුව වරුන් එනකන් ගොඩනැගිල්ලකට වෙලා බලන් ඉන්නවා. ඒත් ඉතින් කොච්චර වෙලා බලන් හිටියත් වරුන් ආවේ නැති තැන එයාලා එතනින් පිට වෙලා යනවා. හැබැයි ඉතින් ඒ දෙන්න දැක්කේ නැති වුණාට මේ වෙලාවේදී අපිට පෙන්නනවා මේ දෙන්න දිහා කෙනෙක් බලාගෙන ඉන්න විදිහ. ඒ දේත් එක්කම තමයි අපිට ආයෙමත් ශාන්විව පෙන්වන්නේ මේ වෙලාවේදී ශාන්වි බලාගෙන ඉන්නේ විසුගෙන් කීයටම හරි කෝල් එකක් එයි කියලා. බලන් ඉඳපු විදිහටම විසුගෙන් මේ වෙලාවේ කෝල් එකක් ඇවිල්ලා මෙයාට කියන්නේ වැඩේ හරි මං ඔයාගේ හස්බන්ඩ්ව මැරුවා දැන් අපි දෙන්නට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා. මේ දේ ඇහුවට පස්සේ ශාන්විත් ගොඩක් සතුටු වෙනවා වගේම ඒත් එක්කම තමයි ඩෝබෙල් එක වදින්නේ. ඉතින් ගොඩක් බයෙන් මේ දොර ළඟට යන ශාන්වි ඊට පස්සේ තමයි දොර අරින්නේ. මේ දොර අරිනවත් එක්කම ශාන්වි ගොඩක් ෂොක් වෙලා යන්නේ. මොකද දැන් එයාගේ ඉස්සරහා එයාගේ හස්බන්ඩ් ඉන්නවා. ඉතින් මේ දේත් එක්කම තමයි ශාන්වි තේරුම් ගන්නේ විසු එයාගේ හස්බන්ඩ් කියලා වෙන කෙනෙක්වයි මරලා දාලා තියෙන්නේ කියලා.
මේ වෙලාවේ විසු ශාන්විව හම්බ වෙන්න ශාන්විගේ ගෙදරට එනකොටම ශාන්වි විසුට කියනවා ඔයා මරලා දාලා තියෙන්නේ වෙන කෙනෙක්ව කියලා. ඉතින් ඔයා මගේ හස්බන්ඩ්ව මැරුවා නම් දැන් කොහොමද මගේ ඇඳේ නිදාගෙන ඉන්නේ කියලයි මෙයා විසුගෙන් අහන්නේ. ඉතින් මේ කතා ඔක්කොම ඇහුවට පස්සේ තමයි විසු හොඳටම ෂොක් වෙන්නේ. මේ අතරදී අපිට පෙන්වන්නේ අර්ජුන්ගේ මාමා ආයෙමත් අර්ජුන්ව එයාගේ තැනට අරගෙන ඇවිත් දවස් දෙකකින් සල්ලි දෙන්න කියලා තර්ජනය කරන විදිහ. මාමගේ තැනින් ඇවිල්ලා අර්ජුන් වරුන්ට කෝල් කරත් එයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැති නිසා වෙන්කට් ගොඩක් කලබල වෙනවා. ඒ වගේම එයාට තවත් මේක කරන්න බැහැ කිව්වත් අර්ජුන් කියන්නේ කලබල නොකර ඉන්න වරුන් අපිට කතා කරයි කියලා. මෙතනින් පස්සේ අපි ආයෙමත් ගයත්‍රිගේ කතාවට සම්බන්ධ වෙනවා. ගයත්‍රි සල්ලි පුරවපු බෑග් එකත් අරගෙන හෝටලෙන් පිට වෙන්න හදද්දි හේමන්ත යාවත් සැක කරත් කොහොම හරි හේමන්ත් ගිනුත් බේරිලා සල්ලි බෑග් එකත් අරගෙන ගයත්‍රි ගෙදර එනවා. මේ අතර විසු තමන් අතින් සිද්ධ වුණ වැරද්ද නිසා ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ. ඉතින් මේ විසු එයාට මේ ෂොක් එක දරා ගන්න බැරි නිසා ගොඩක් බොනවා වගේම ඩ්‍රග්ස් වගේකුත් පාවිච්චි කරනවා. මේ අතර මෙයා මේ විදිහට ගොඩක් මානසිකව වැටලා ඉන්නවා දකින ශාන්වි මෙයාට කියන්නේ දැන් ඒ හැමදේම අමතක කරන්න කියලා. ඒත් ඉතින් විසු මේක අමතක කරන්න නැති තැන මෙයා කියන්නේ මම පොලිසියට ගිහින් පාපොච්චාරණය කරනවා කියලා. ඉතින් මේ කතාව නිසා ශාන්වි ගොඩක් කලබල වෙද්දි විසු මෙයාට කියන්නේ බය වෙන්න එපා මම ඔයා ගැන කිසිම දෙයක් පාටවත් කියන්නේ නැහැ කියලා. ඒත් ඉතින් ශාන්වි මේ වෙලාවේදී විසුගේ කකුලක් බදාගෙන මෙයාව නතර කරන්න හදද්දි කවුරුත් නොහිතපු දෙයක් සිද්ධ වෙනවා. මොකද විසු කලින් බීපු බෝතලයක් බිමට වැටිලා කුඩු වෙලා තියෙනවා. ශාන්වි කකුලෙන් අදිනවත් එක්කම තමයි විසු මේ බෝතලේ උඩටම වැටෙන්නේ. ඉතින් මේ වැටීමත් එක්ක මෙතන තිබ්බ බෝතල් කටුවකට විසුගේ බෙල්ල පසාරු කරගෙන ගිහිල්ලා එයාව මෙතනම මිය යද්දි ශාන්විටත් මේ දේ ගැන හිතා ගන්න බැහැ. ඉතින් මේ වෙච්ච දෙයට කර කියා ගන්න දෙයක් හිතා ගන්න බැරුව මෙයා මෙහෙම අඬ ඉදි තමයි මෙයාගේ යාළුවා මෙතනට එන්නේ. මේ වෙලාවේදී තමයි මෙතන සිද්ධ වෙලා තියෙන දේ ගැන තේරුම් ගත්ත ශාන්විගේ යාළුවා ශාන්විගේ උදව්වත් ඇතුව විසුගේ ඩෙඩ් බොඩි එක සූට්කේස් එකකට දාලා ඒක බල්ලා දාලා මෙතනින් පැනලා යනවා. මේ වෙලාවේදී තමයි ශාන්විගේ යාළුවා ශාන්විත් එක්කම ශාන්විගේ හස්බන්ඩ්ව මරලා දාන්නත් ප්ලෑන් එකක් ගහන්නේ. ශාන්විගේ හස්බන්ඩ් වැඩ කරන්නේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක නිසා මොකක් හරි ප්ලෑන් එකක් ගහලා අනතුරක් වගේ පෙන්නලා හස්බන්ඩ්ව මරමු කියලා යාළුවා මේ වෙලාවේදී කියනවා. ඉතින් මේ හස්බන්ඩ්ව මරන්න යන කල්ලියට දෙන්න ලක්ෂ 25ක් ඕන කියන එකත් ශාන්විගේ යාළුවා මේ වෙලාවේදී කියනවා. ඉතින් මෙන්න මේ වෙලාවේදී තමයි අපිට දැනගන්න හම්බ වෙන්නේ ඇත්තටම ශාන්විට උදව් කරන මේ යාළුවා කවුද කියලා. ඉතින් මේ යාළුවා තමයි මේගනා කියලා කියන්නේ. ඒ කියන්නේ අර්ජුන්ගේ සල්ලි ලක්ෂ 25කුත් අරගෙන පැනලා ගිය එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. අර්ජුන්ගෙන් මේගනා මේ විදිහට සල්ලි ඉල්ලන්නේ ශාන්විගේ හස්බන්ඩ්ව මරලා දාන්න ප්ලෑන් එකට. අන්තිමේදී මේගනා ප්ලෑන් කරපු විදිහටම ශාන්විගේ හස්බන්ඩ්ුත් මිය යනවා වගේ ශාන්විත් තමන්ගේ හස්බන්ඩ් මිය ගිය එකට ගොඩක් දුක් වෙනවා වගේ සාර්ථක රංගපෑමක් කරනවා. අන්තිමේදී මාසයක් විතර ගියාට පස්සේ ශාන්විට මේ හැම දේපලක්ම අයිති වෙනවා. ඉතින් මෙතනින් පස්සේ මේගනාගේ උපදෙස් වලින් පිට ශාන්වියාට හම්බ වුණ සල්ලි account කීපයකටම දාලා අවස්ථා කීපයකදීම එළියට ගන්නවා. ඊට පස්සේ එයා මේ සල්ලිත් ඔක්කොම අරගෙන මේගනා හදලා දුන්න පාස්පෝර්ට් එකත් අරගෙන රටින් පැනලා යන්න තමයි ප්ලෑන් කරන්නේ. ඉතින් මේ ප්ලෑන් එකේ අන්තිම පියවර විදිහට ශාන්වි සල්ලි ටිකත් අරගෙන මේගනාව හම්බ වෙන්න එයාගේ සැලුන් එකට යනවා. හැබැයි ඉතින් මෙතනදී ශාන්විට වෙන්නේ එයා කවදාවත් නොහිතපු දෙයක්. මොකද ඉතින් එයා මෙච්චර විශ්වාස කරපු මේගනා එයාවත් පුටුවක ගැට ගහලා ඒ විතරක් නෙමෙයි එයාගේ ලේපවා එළියට යන්න බටේකුත් සම්බන්ධ කරලායි තියෙන්නේ. ඉතින් මේගනා මේ විදිහට ශාන්විවත් මෙතනම දාලා එයාගේ සල්ලි ටිකත් අරගෙන මෙතනින් පැනලා යනවා. ඊළඟට මේගනාට ඕනි කරන්නේ ශාන්විගේ පාස්පෝර්ට් එකට ඕන කරන සීල් එක ගහගන්න. ඒක අර්ජුන් ලවා කරගන්න පුළුවන් කියලා දන්න මේගනා අර්ජුන්ගේ ෆ්ලැට් එකට ගිහිල්ලා එයාව හම්බ වෙනවා. ඒ වගේම මේගනා අර්ජුන්ට කියනවා ඔයාගේ සල්ලි ටික දෙන්න මට තව දවස් දෙකක් දෙන්න කියලා. මේ වෙලාවේ මේගනා අර්ජුන්ට කියනවා මගේ යාළුවා ශාන්විට ඩුබායි වල ජොබ් ඔෆර් එකක් ඇවිල්ලා තියෙනවා. එයා යන්නේ නැති නිසා මම යනවා. ඒ නිසා පාස්පෝර්ට් එකට ස්ටෑම්ප් එකක් ගහලා දෙන්න කියලා. මේ වෙලාවේදී තමයි අර්ජුන්ගේ ගෙදරට රාජ් එන්නේ. මේ වෙලාවේදී අර්ජුන් රාජේෂ්ව ගෙට ගන්න අදිමදි කරන්නේ මේගනා ඉන්න නිසා. ඒත් ඉතින් රාජේෂ් බලෙන්ම වගේ ගෙට ඇවිල්ලා මේගනාව අඳුර ගන්නවා. ඊට පස්සේ තුන්දෙනාම එකතු වෙලා ඩ්‍රින්ක් එකක් දාන ගමන් ගොඩක් දේවල් කතා කරනවා. මේ වෙලාවේ තමයි රාජේෂ් කියන්නේ ඊයේ ඇපාර්ට්මන්ට් එකකින් දරුණු විදිහට කපල කොටලා මරලා දාලා තිබුණු බොඩි එකක් හම්බ වුණා. ඒත් ඉතින් මන්නම් එතනට ගියේ වරුන්ගේ කියලා හිතාගෙන ඒත් ඉතින් බලද්දී ඒක ගැහණු කෙනෙක්ගේ බොඩි එකක්. ඉතින් රාජේෂ් මේ දේවල් මේ විදිහට කියද්දි තමයි මේගනා තේරුම් ගන්නේ රාජේෂ් මේ කියන්නේ ශාන්වි ගැන කියලා. ඒ කියන්නේ මේගනා ශාන්විව හරිම දරුණු විදිහට මරලා දාලායි එතනින් පිට වෙලා තියෙන්නේ. ඒ වගේම රාජේෂ් මේ වෙලාවේදී කියනවා ඒ ගැහණු කෙනාගේ පිටේ සමනලයේගේ ටැටූ එකක් තිබ්බ කියලා. රාජේෂ්ගෙන් මේ ටැටූ එක ඉල්ලගෙන බලන අර්ජුන් තේරුම් ගන්නවා මේ ටැටූ එක ගහලා තියෙන්නේ මේගනා කියන එක. ඒත් එක්කම රාජේෂ්ට කෝල් එකක් ආපු නිසා එයා එතනින් නැගිටලා යද්දි මේ වෙලාවේ අර්ජුන් මේගනාගෙන් අහනවා ඔයා ඒ ගැහණු ළමයව මරලා එයාගේ ජොබ් එකටද ඩුබායි යන්න හදන්නේ කියලා.
අන්තිමේදී මේ කතාවත් එක්ක මේගනා පිළිගන්නවා එයා ඒ ගෑනු ළමයාව මැරුවා කියන එක. ඒත් එක්කම තමයි අර්ජුන්ට වෙන්කට්ගෙන් කෝල් එකක් එන්නේ. අර්ජුන් මේ වෙලාවේදී වෙන්කට්ට කියනවා මේගනා කෙල්ලෙක්ව මරලා දාලා මගේ ෆ්ලැට් එකට ඇවිත් ඉන්නේ. එයා ඩුබයි වලට පනින්න යන්නේ. ලොකු සල්ලියක් අරන් වෙන්න ඕන. ඒ නිසා පුළුවන් ඉක්මනටම එන්න අපි මේගනාව අල්ලගමු කියලා. එහෙම කියලා කෝල් එක කට් කරලා අර්ජුන් සාලෙට යනකොටම එයා දකිනවා මේගනා රාජේෂ්වත් මරලා දාලා තියෙන විදිහ. ඒ වගේම මේගනා අර්ජුන්ට කියනවා අපි රාජේෂ්ගේ බොඩි එක කොහෙට හරි ගිහින් දාලා ඩුබයි වලට ගිහිල්ලා පාඩුවේ ජීවත් වෙමු කියලා. අන්තිමේදී තීරණයක් ගන්න අර්ජුන් එතනම තියෙන බෝතලයකින් මේගනාගේ ඔලුවට ගහලා එයාගේ බෑග් එකේ තියෙන කාකී එකත් අරගෙන මේගනාගේ කාර් එකට නගිනවා. මේ දේත් එක්කම තමයි අර්ජුන් දකින්නේ මේගනාගේ කාර් එකේ තියෙන ඒ සල්ලි ටික. ඒ දේට පස්සේ වාහනය ස්ටාර්ට් කරන අර්ජුන් එතනින් පිට වෙලා යනවා. මේ අතරේ මේගනාට සිහිය එනකොට එතනට අර්ජුන්ගේ මාමා ඇවිත් ඉන්නවා. මේ වෙලාවේ මේගනා කියනවා මම ඔයාගේ සල්ලි අරගෙනයි ආවේ. ඒත් අර්ජුන් ඒ සල්ලිත් අරගෙන පැනලා ගියා කියලා. මේගනා අර්ජුන්ට කෝල් එකක් ගන්න ඒ වෙලාවේ අර්ජුන් කියනවා මම ඔයාගේ කායකේ සල්ලි දෙකම අරගෙන යන ගමනුයි ඉන්නේ කියලා. එතනින් පස්සේ අර්ජුන් කරන්නේ සල්ලි ටිකත් අරගෙන ගයත්‍රි වැඩ කරන හේමන්ත් හොටෙල් එකට ගිහිල්ලා වරුන්ගේ නමින් කාමරයක් බුක් කරන එක. ඊට පස්සේ අර්ජුන් කරන්නේ මේගනාගෙන් ගත්තු සල්ලි ටික කාමරේ ලොකර් එකට දාලා වහන එක. ඒ වැඩෙත් ඉවර වෙලා සිගරට් එකක් බොන්න යනකොටම තමයි එයා දකින්නේ දැන් සිගරට් ඉවර වෙලා කියලා. ඒ නිසා හෝටලෙන් පිට වෙලා සිගරට් එකක් බොන්න ගිහින් ඉන්නකොට අර්ජුන එයාගේ මාමගේ කට්ටියට අහු වෙනවා. ඉතින් අර්ජුන් මේ විදිහට මෙයාලගෙන් බේරෙන පාර පනිදි තමයි එතනින් යන ටිපර් එකකට මෙයාව හැප්පෙන්නේ. ඉතින් මේ ඇක්සිඩන්ට් එක නිසා අර්ජුනුත් මෙතනම මිය යද්දි මේගොල්ලන්ට හිතා ගන්න බෑ මොකක්ද සිද්ධ වුනේ කියලා. මෙතනින් පස්සේ තමයි අපිට පෙන්වන්නේ සල්ලි ටිකක් අරගෙන ගෙදර ගිය ගයත්‍රි ඒ දිහා බලාගෙන කල්පනා කරමින් ඉන්න විදිහ. ඒ අතරේ මහේෂ් කැබ් සර්විස් එක ඉවර වෙලා ගෙදර එනවා. මේ අතරේ මහේෂ් කන ගමන් ගයත්‍රිට කියනවා අද අමුතු විදිහේ කස්ටමර් කෙනෙක් හම්බ වුණා. එයා මට පොඩි වෙලාවක් ඉන්න කියලා රුපියල් 500කුත් දුන්නා. ඒත් ආයෙමත් ආවේ නැහැ කියලා. මේ අතර මේගනා එක එකතු වෙලා අර්ජුන්ව හොයන අර්ජුන්ගේ මාමා දැනගන්නවා අර්ජුන් නැවතුනේ හේමන්ත් හොටෙල් එකේ කියලා. ඒත් එක්කම මෙයාලා හොටෙල් එකේ CCTV පරීක්ෂා කරද්දි මෙයාලා දකිනවා ගයත්‍රි මේ සූට්කේස් එක අරගෙන ගෙදර ඇවිත් තියෙනවා කියන එක. ඉතින් මේ සල්ලි තියෙන්නේ ගයත්‍රි ගාව කියලා හොයාගන්න අර්ජුන්ගේ මාමා මේගනා එක්කම ගයත්‍රිගේ ගෙදරට ඇවිල්ලා තර්ජනය කරලා ඒ සල්ලි ඉල්ල ගන්නවා. මේ වෙලාවේදී තමයි කිසිම දෙයක් මතක නැති මහේෂ්ගේ අම්මා මෙයාලට කියන්නේ ඔයාලා වාඩි වෙලා ඉන්න මං තේ එකක් හදාගෙන එන්නම් කියලා. ඉතින් මෙයා කුස්සියට ගිහිල්ලා ගෑස් එක ගහන්න හදනකොටම තමයි අපිට පෙන්වන්නේ කුස්සියේ ගෑස් ලීක් එකක් තියෙනවා කියන එක. ඉතින් මේ කිසිම දෙයක් මහේෂ්ගේ අම්මට නම් ගානක් නැහැ. ඉතින් ගයත්‍රිටත් මේ වෙලාවේ කර කියා ගන්න දෙයක් නැති නිසාම එයා අතේ තිබ්බ සල්ලි බෑග් එක මෙයාලට දෙනවා. ඔය දේත් එක්කම තමයි එකපාරටම ගෙදර ලොකු පිපිරීමක් ඇති වෙන්නේ. මේ පිපිරීමෙන් පස්සේ අමාරුවෙන් ජීවිතේ බේරගන්න අර්ජුන්ගේ මාමයි මේගනයි සල්ලි ටික බෙදාගෙන ගයත්‍රිගේ ගෙදරින් පිට වෙලා යනවා. ඒත් ඉතින් මේ යන අතරමඟදී මේගනාව අර්ජුන්ගේ කෙනෙක් ඇවිල්ලා මරලා දාලා එයාගේ සල්ලි ටිකත් අරගෙන යනවා. ඉතින් සල්ලි වෙනුවෙන් කොච්චර මිනිස්සු මැරුවත් අන්තිමට මේගනාට අත්තුනෙත් ඒ ඉරණමම තමයි. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ මහේෂ්ට හයර් එකක් යන අතරේ ඊයේ සිද්ධ වුණ දෙයක් මතක් වෙන විදිහ. ඒ මතක් වුණ දේ නිසාම මෙයා කාර් එක පැත්තකින් අතර කරලා ඩිකේ ඇරලා බලනකොටම තමයි ලොකු සල්ලි බෑග් එකක් මේක ඇතුලේ තියෙනවා කියලා දකින්නේ. ඉතින් මෙන්න මේ දේත් එක්කම තමයි අපිට ඊයේ සිද්ධ වුණ දේ පෙන්වන්නේ. ඉතින් ඔයාලට මතක ඇති මහේෂ් ගයත්‍රි එක කිව්වා අමුතු විදිහේ කෙනෙක් වාහනයට නැග්ග කියලා. ඉතින් ඇත්තටම මේ විදිහට මහේෂ්ගේ වාහනයට නැගලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි වරුන්. වරුන් වාහනයෙන් බැහැලා අර්ජුන්ව හම්බ වෙන්න යද්දි ඒ ශාන්විගේ හස්බන්ඩ් කියලා වැරදියට හිතපු විසු එදා හප්පලා දාලා තියෙන්නේ වරුන්ව. ඉතින් මෙන්න මේ නිසා තමයි වරුන් මහේෂ්ගේ වාහනේ ඩිකියට දාපු බෑග් එක මහේෂ්ගේ කාර් එකේ තාමත් තියෙන්නේ. ඉතින් අන්තිමේදී වරුන් නීති විරෝධීව හම්බ කරපු සල්ලි තොගේම නීතිගරුකව වැඩ කරන මහේෂ්ට හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මූවි එකත් අවසන් වෙන්නේ. ඒ වගේම මේ වගේ ලස්සන මූවිස් බලන්න කැමති නම් අපිව subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. ඉතින් ආයෙමත් මේ වගේ ලස්සන මූවි එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.